ඉස්සෙල්ලාම අපි එළවලු ටික හොඳට හොදලා ගන්න ඕනේ. ලුණු, සුදු ලුණු, අමු මිරිස් ඔක්කොම කපලා අපි වෙනම තියා ගන්නවා. ලේසි එතකොට. රතු වල ගෙඩිය මීනියට කපාගෙන ඒක අපි අද වියා ගන්නවා. තෙල් ටිකක් ඉස්සෙල්ලා දාගෙන තෙල් පොඩ්ඩක් තෙල් එක රත් වෙනකොට පොඩ්ඩක් රත් වෙන්න දීලා අප ලුහායි ටිකක් රත් වෙන්න දීලා සුදු ලුණු රම්පේ කරපිංචා ඔක්කොම ටික එකට දාලා ටික රම්වන් පාට වුණාම රතු වල ගෙඩිය දාලා මේ දිය කිරි දාලා හිඳලා ගන්නවා. හරිම රසයි. තුන පහ ස්වල්පයක් කහකුඩු අබ අනිවාර්යෙන් අබ ඕන මිරිස් කුඩු හැන්දා ලුණු තමන්ට අවශ්‍ය පමණට ලුණු දැන් හොඳට කලවම් කරගන්න මික්සි පාරක් දාන්න ඕන. අපි දිය කිරි චුට්ටකින් පොඩ්ඩක් ඒක තැම්බෙන්න දෙන්න ඕන. රතු වල ගොඩක් තම්බන්න ඕනේ නැහැ පොඩ්ඩ වෙලාවක්. පොඩ්ඩක් වෙලා අපි විනාඩි 5ක් පොඩ්ඩක් තැම්බෙන්න තියලා පොඩ්ඩක් පියනින් වහලා ඊට පස්සේ මිටි කිරි ටිකක් දාලා නටවලා ගන්නවා හින්දවලා හරිම රසයි. අපි කරෝල් ටිකක් තෙල් දාගන්න හදන්නේ. ඉස්සෙල්ලාම දාගෙන තෙල් ටික රත් වෙනකන් ඉඳලා කරෝල ටික බැද ගන්න ඕන රන්වන් පාට වෙනකන්. ඒකට අපි ලුණු
සුදු ලුණු, කරපිංචා, ඔක්කොම අමු මිරිස්, කැලි මිරිස් ඔක්කොම දාලා හොඳට කලවම් කරලා විනාඩි 2-3ක් තැම්බෙන්න තියෙනවා. කහසු අල්පයක්, කැලි මිරිස්, සැරානුව, ලුණු අඩුවෙන් දාන්නේ කරවල වලට. ලුණු රස බලලා ලුණු දාන්නේ. ඊට පස්සේ හොඳට කලවම් කරනවා. විනාඩි 2-3කින් ඔක්කොම ඉවරයි. කලවම් කරලා ලස්සනට පාටට රවුම් පාටට රසයි. සලාදයක් හදා ගන්නවා. රොක්ක කොළ තමයි මම අරගත්තේ. කොළ තිබුණේ ගේ රොක්ක කොළ. රොක්ක කොළ ගොඩක් හීනියට මේ කපන්න ඕනේ නෑ. ටිකක් ලොකුවට කපා ගත්තා. කියුකම්බ ගෙඩියකුත් අපි දාගන්න හීනියට කපාගෙන. ලුණු ගෙඩියක් කපා ගන්නවා හීනියට. ලුණු ගෙඩි භාගයක් තිබුණත් ඇති. ඊට පස්සේ අමරුස් කරල් දෙකක් අපි කපා ගන්නවා. තක්කාලි ගෙඩියක් 3-4ට කපා ගන්න. පොඩියට ඕනේ සලාදේ හැටියට. දෙහි අවශ්‍ය පමණට. අවශ්‍ය පමණට දෙහි දා ගන්න ඕන. ඔලිව් ඔයිල් සුවල්පයක් දා ගන්න. ලුණු අවශ්‍ය පමණට දාලා හොඳට කලවම් කරලා කන්නයි තියෙන්නේ. අපි අද හැදුවා සුදුපත් රතු වල කරවල තෙල් දාලා සලාද.